Hello guys, good morning. ඔන්න එහෙනම් අපි හම්බුණා අලුත් වීඩියෝ එකකින්. ඔයාලා දන්නවද අද අපි මේ යන්නේ කොහෙද කියලා? අද අපි මේ යන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන ලස්සන දියඇලි දෙකක් බලන්න. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරලා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. යාළුවනේ අපි යන අතරතුර ගන්නකො අපිට හම්බෙච්ච දෙන වරවදුල අම්බනි ස්ථානය තමයි ලෙසන මේ ස්ථාන වචනේ පරිසමාත්‍යයෙන්ම වනවදුලක් කරලා තමයි තියෙන්නේ. මේක පුද්ගලික ඉඩම. මට අයිති පුද්ගලික ඉඩම. මේ වතුර ගහලා තියෙන්නේ අඩි 2500කට වැඩි දුරකින් ඉඳලා. දියැලට වතුර සපයන්නේ දියැලක් නිර්මාණය කළ පොකුණට වතුර සපයන්නේ උල්පත් වතුර. මාළුට ඔක්සිජන් වලට තමයි අඩි 2500කට දුරින් ඉඳ වතුර පාර උල්පත් වතුර ගහලා ගහදිගේ උඩ නැගලා වැටෙන්නේ. ඒකෙන් සුභාග පරිසරයට හානියක් නොවි සුභාග පරිසර ආරක්ෂක තාක්ෂණික ක්‍රමයෙන් පැය 24 මාළුට ඔක්සිජන් නිර්මාණය. ඉතින් යාළුවනේ අපි ඒකකුත් බීලා නැවතත් අපි අපේ ගමන ආරම්භ කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මුන්න අපි දැන් කළුවල හන්දියට ඇවිල්ලා කළුවල හන්දියෙන් ලක්ෂපාන පාර තමයි මේ එන්නේ. ඉතින් මම ඔයාලට කිව්වේ නෑනේ අපි කොහෙද යන්නේ කියලා. අපි මේ මුලින්ම යන්නේ ඇබර්ඩින්ඇල්ලට. ඉතින් මේ දවස්වල මැසි තත්ත්වයක් අඩු නිසා මම හිතනවා දියඇල්ලේ වතුර ටිකක් අඩු වෙයි කියලා. ඉතින් යාළුවනේ අපිට මෙතනින් එහාට නම් බයික් එකේ යන්න බෑ. අපි මෙතනට තමයි අපේ බයික් එක පාක් කරේ. මෙතනින් පල්ලෙහාට නම් අපිට පයින් තමයි යන්න වෙන්නේ. මෙන්න මෙතනින් තමයි ඇබර්ඩින්ඇල්ලට යන පාර. මෙතන ඉඳලා මීටර 600ක් තියෙනවා පල්ලෙහා ඇල්ල ගාවට. ඉතින් යාළුවනේ අපි ඇල්ල ගාවට ගිහිල්ලාම බලමු. දැන් නම් එල්ල ළඟටම ඇවිල්ලා ඉන්නේ. වතුර සද්දය ඇහෙනවා. Wow. ගයිස් ඔන්න ඉතින් එහෙනම් අපි අවසානයේදී අපි ආවා ඇබර්ඩින්ඇල්ලට. මේ ඔයාලට පිටිපැත්තෙන් පේන්නේ ඇබර්ඩින්ඇල්ල.
ඉතින් යාළුවනේ මේ දවස්වල වැසි තත්ත්වයත් අඩු නිසා දියඇල්ලේ වතුර ටිකක් අඩුයි. ඒ වගේම කලින් නම් මේ පේන කණින් ඉඳලා දියඇල්ල ළඟට ඇවිදන් යන්න පුළුවන්. ඒත් දැන් ඒ හැකියාවක් නැහැ. දියඇල්ලේ ඉඳලා පඩි ටිකක් නැගගෙන අපි ආපහු පාකින් එකට ආවා. ඔන්න එහෙනම් යාළුවනේ අපි දැන් මේ යන්නේ අපි කිව්ව අනිත් දියඇල්ල බලන්න. ඒ දියඇල්ල තමයි ලක්ෂපාන දියඇල්ල. ඒ වගේම යාළුවනේ මේ වලට ඇසින් පේන්නේ සප්තකන්නේ. මේ හරි view එක නම් මාරම ලස්සනයි යාළුවනේ. මාරම නිදහසක් තමයි අපිට දැනෙන්නේ. ඉතින් අපි පඩි ටිකක් බෑගෙන පල්ලෙහාට මේ ඇවිල්ලා ඉන්නේ ලක්ෂපාන දියඇල්ල ළඟට. ඉතින් යාළුවනේ දැන් නම් පොඩි වැස්සකුත් වහිනවා. ඉතින් අපි තව ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ ගමන අවසන් අදියරේට. එහෙනම් යාළුවනේ ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.